හරිනේ. මාත්‍යෝ අපි එහෙනම් ගොයින් එන්න. ටිකක් ඉන්න ගුරුනාන්සේ දැන් වාහනේ. මාත්‍යෝ අපි රාත්‍රී 2ක් නෑ මෙහෙ. ඒ හින්දා කවටයව බොහොම පරිස්සමෙන් බලා ගන්න ඕනේ. හරි ගුරුනාන්සේ අපි බලා ගන්නවා. කෑම බීම ටික වෙලාවට ළඟට දෙන්න ඕනේ. කෑම ටික වෙලාවට ලැබේ ගුරුනාන්සේ. නිතරම මේ දොර වහලා තියන්න. හරි ගුරුනාන්සේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මට ටෙලිෆෝන් නැමතුමක් දෙන්නකෝ. මං එන්නම්. හොඳයි. ගුරුනාන්සේ වාහනේ යමු. මෙයාට නොනුනේ යන්න. ඒකනේ පැනලා ගියේ. දැන් සන්තෝෂ තොමසට. ඔව් ඒකට මොකද? මට සන්තෝෂයි තමයි. ඉරිසියක් උට. මෙයා ආවද? මොනවද? මොකද ගුරුනාන්සේ? හොඳයි. ගුරුනාන්සේ. අපේ කිත්තයියා මේක ගුරුනාන්සේට දෙන්න කිව්වා. මේ මොකද්ද මේ? මේ සල්ලි ටිකක් ගුරුනාන්සේ ගෙදර යන හින්දා මේක කිත්තයියා දෙන්න කිව්වා. ලොකු මහත්තයාට බොහොම පිං කියලා කියන්නේ. ගුරුනාන්සේ මගේ එක්ක වාහනේම යමු. මම බස් ස්ටෑන්ඩ් එකෙන් බස්සන්න. ඒක හොඳ. බස් එකට නැග්ගට පස්සේ අපිට ඉතින් ඉඳගෙන යන්න බැරිය. යම්. ඔය ඇත්තෝ විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ. ඔය ඇත්තෝ මේ දෙදොහා ඉන්නේ යකෙක් එක්ක. තේරුණානේ? පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න වෙයි. හරි ගුරුනාන්සේ අපිට තේරෙනවා. තේරුණාද? එහෙමයි ගුරුනාන්සේ. පරිස්සමෙන් ඈ. එහෙනම් අපි ගියා. Hey Barry, මොකෝ බැරි? මාත් එක්ක ඡන්දෙ ඉල්ලනේ උන් ඔක්කොම ටික මම ගොනු කරනවා. ඊට පස්සේ මං විතරයි කතා කරන්නේ. ඒ බැරිද මචං? හරි එහෙම බැරි නම් ඔය වගේම යක්කු සෙට් එකක් හදලා උන්ට කියලා හොර ඡන්ද දම්වනවා මචං. ඔය වගේ චෝදනාවක් මට කිසිම කෙනෙක් කරලා නැහැ. ඔයා මට කරේ ලොකු චෝදනාවක්. අනිත් පස්සේ ඔයා කොහෙවත් මාත් එක්ක යන්න ඕනේ නැහැ. අපි ගුරුනාන්සේ අතුරුදහන් වුණා කියලා අපි හරි බයෙන් හිටියේ. කිව්වට ටෙලිෆෝන් එකටවත් කතා කරලා කිව්වේ නැත්තේ මොකද? මොකක්ද දැන් ඔය කියන්න හදන්නේ? මම බොරුකාරයෙක් කියලාද? මම වංචාකාරයෙක් කියලාද? එහෙම නැත්නම් මම මේ එක එකාගේ ගෙවල් වලට රිංගලා ගෑනු බය කරන භූතයෙක් කියලාද?